සෙල් කවදත් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු ලබාගත් ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහු දවා ගැනීම මේ වෙද්දී මේ වෙලාවේ ශ්‍රී ලංකාවට ඉතාමත් විශාල හිසරදයක් වෙන පිටිකරුවෙක් මේ පිටිකරුවා. ඔහු දවා ගත්තොත් ශ්‍රී ලංකාවේ ඇඟට ගුණයි දැන් තියාම නැත්තම් ඉතාමත් දැවැන්ත ලකුණු ප්‍රමාණයක් විතර යනට හැකියාව තියෙනවා ඔහුට. ඊළඟ පන්දුවටත් පහරක් එල්ල කරනවා. ලකුණු 4ක් ලැබෙනවා මේ අවස්ථාවේදී. ඩීප් කවර් දෙසින් ස්ථානගත කරන්නේ. පන්දු වැටෙන ස්ථානයට පාදයේ තබා ක්‍රීඩකයෙක් නොමැති දෙසකින් තමයි මේ පන්දු පාරේ ස්ථානගත කරන්නේ. ලකුණු 4ක්. ඔවරේ පස්වෙනි පන්දු දැන් යවන්න සූදානම් එවනත් දිවෙනවා කමිදු මෙන්ඩිස් විසින්. එක ලකුණක් කරා එවර පැතිමාරු කර ගන්නට අවස්ථාව. 149 වෙනි ලකුණ දැන් වාර්තා වෙනවා මේ අවස්ථාවේදී. නැවතත් කමිදු මෙන්ඩිස්ට අවස්ථාව. ඔහු ලකුණු දෙකක් කරා. එකක් නෙවෙයි ලකුණු දෙකක් කරා දිව්‍ය අවසාන මොහොතේ. වයිඩ් මිඩෝන් පැත්තට පන්දු ස්ථානගත කරන අතර වාරයේදී කමිදු මෙන්ඩිස්ටම සිදු වුණා දිව්‍යයන් පන්දුව ආසන්නයටම. නමුත් වෙනත් ක්‍රීඩකෙක් පැමිණ ඊට පස්සේ පන්දුව ලබාගෙන බාර කරදී ලකුණු දෙකක් වෙත දිව ගියා. 150 දැන් සම්පූර්ණයි. 150යි කඩුළු 4යි 15 වෙනි පන්දු ඕවරේ ක්‍රියාත්මක වන අතර වාරයේදී මුල් ඕවර 6ට 70ක් ලබා ගත්තාට ඕවර 7-14 අතර පන්දුවර ප්‍රමාණය තුළ උන්ට ලබා ගන්න හැකියාව ලැබුණේ ලකුණු 66යි. ඒ තුළ කඩුළු 4ක් බිඳ වැටුණා. දැන් ඕවරේ අවසාන පන්දුව තිබෙනවා කමිදු මෙන්ඩිස් ලකුණක් පමණයි ලබා ගන්න ඉවරත්. මැක්ස්වෙල්ට ලකුණ ලබාගෙන නැවත අවස්ථාව ලබා ගන්නවා ඊළඟ පන්දුවරේ ප්‍රථම පන්දුවට මුහුණ දෙන්නට. ඒ ලකුණත් එක්ක ග්ලෙන් මැක්ස්වෙල්ගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 18ක් බවට පරිවර්තනය වෙනවා මේ අවස්ථාවේදී. ඕවර් 15ක් අවසානයේ ලකුණු 151යි කඩුළු 4යි පන්දුර 15ක් අවසානයේදී. ඔස්ට්‍රේලියාව 151යි කඩුළු 4යි. සම්බන්ධතාවය 14ට 21ක් මේ වන විට මුලින් ලබාගත් ආරම්භයත් එක්ක බලද්දී ඕවර් 8ට වුණු 97ක් ලබාගෙන තිබුණා. නමුත් ක්‍රීඩාලෝලිය ආසරණේ මේ වෙද්දී ඕවර් 8 ඉඳලා ඊට පස්සේ ඕවර් 7ට වුණු ලබාගෙන තියෙන්නේ ලකුණු 54ක් පමණයි. මෙන්න මේ තත්ත්වයත් සමග අපිට දැන් පේනවා අවසාන පන්දුර 7ේදී ටිකක් වැඩිපුර වාසියක් ලබාගෙන තියෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම. දැන් නැවතත් වේග පන්දු යවන එක තමයි පන්දු යම සඳහා කැඳවන්නේ දුස්මන චමීර කැඳවා තිබෙන ආකාරයක් අපි දකිනවා. දුස්මන චමීර තමයි කැඳවන්නේ දැන් පන්දු යැවීම සඳහා. මීට කලින් එකම ඕවරයයි ක්‍රියාත්මක කරේ ආරම්භක පන්දු ඕවරය මේ තුල ලකුණු 16ක් පමණක් ඔහුට ලබා ගත්තා. දැන් දෙවන පන්දුවරේ ආරම්භ කරන්න සූදානම්. අපි බලමු ඔහුට එරෙහිව කොයි විදිහට ක්‍රීඩා කරාවිද මේ ක්‍රීඩකින් නැත්නම් කඩුළු දවා ගන්න හැකියාවක් ලැබෙවිද කියන එක පිළිබඳව. අලවරන් කඩුලක් දවා ගත යුතු මෙතන මැක්ස්වෙල්ගේ කඩුල අතිශය වැදගත්. දිවෙනවා දුස්මන්ත චමීර පන්දු යැවීම සඳහා මේ පන්දුවරේ ප්‍රථම පන්දුවයි මේ ක්‍රියාත්මක කරන්නේ. ලකුණක් ලබා ගන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඊටමත්ම සාර්ථක ලෙස වර පන්දු ක්‍රියාත්මක වෙනවා මේ අවස්ථාවේදී. මැක්ස්වෙල් වෙතයි පන්දු ක්‍රියාත්මක කරන්නේ. ලකුණක් ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෙර පන්දුව බැක්වර්ඩ් පොයින්ට් කලාපයටයි පන්දු ස්ථානගත වුණේ. වෙනසක් නැහැ. චමීර ඊටමත් විශාල අත්දැකීම් සම්භාරයක් තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් අන්තිම ඕවර 5 තීරණාත්මක බවක් අපිට පේනවා. දැන් ඕවරේ දෙවන පන්දු ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම්. දුස්මන්ද චමීරටයි අවස්ථාව ලැබෙන්නේ. ඔව්. එවරත් අපි පළමුවට කලින් අවස්ථාව අපි දැක්කා විශේෂයෙන් ක්‍රීඩාලුලිය අසනේ මිචෙල් මාෂ්ගේ දැවියාම ඉතාමත් වාසනාවන්ත අවස්ථාවක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. නැවතත් මිලඟ පන්දුව. දීව එනවා දුස්මන්ද චමීර පන්දුවක් යොමු කිරීම සඳහා. එවර පහරක් එල්ල කරනවා පන්දුව ඉහළ නගිනවා මේ අවස්ථාවේදී උඩ පන්දුවක් ලෙසයි පන්දුව පැමිණෙන්නේ ජොස්. ඔව් ඉතාමත් ඉහළ නගිනවා පන්දු පාර උඩ පන්දුව රැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඉතාමත්ම දුර්වල පන්දු රැකීමක්. ඉතින් ක්‍රීඩාලෝලිය අසරණේ ඉතාමත්ම අවාසනාවන්ත අවස්ථාවක් වෙනවා දැන් මේ අවස්ථාවේදී. මේ උඩ පන්දුව රැකගත්තා නම් ජොස් ඉංග්‍රීසිගේ කලින් ස්ටම්ප් කිරීම ලබා ගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ දැන් ඉතාමත්ම පහසු වාතාවරණයකට පත් වෙනවා. නමුත් අවාසනාවකට අද දවසෙත් අපි දකිනවා මම හිතන්නේ පහසු නෑ තමයි. නමුත් ජාත්‍යන්තර මට්ටමේ පැතුම් නිස්සංගතින් තමයි මේ උඩ පන්දුව අතහැරෙන්නේ. ඔහුගේ අතට වැටෙන පන්දුව තමයි ඔහුගේ පපුවේ වැදී බිම වැටෙන්නේ ඊට පෙර අවස්ථාවේදී. එක ලකුණක් වෙත යනට අවස්ථාවක් ලැබුණා. නැවතත් ඉතාමත් අවසනවන්ත අවස්ථාවක් ලෙස අපි දකින්නේ. ඊළඟ පන්දුවට පහරක් එල්ල කරලා ලකුණක් ලැබුණා. මීට කලින් අවස්ථාව ඉතින් ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම් දෙකක් එක්ක ඉතින් අපහසුයි කියලා කියන්න පුළුවන් තමයි. නමුත් මේක රැකගත යුතුයි කියලා අපිට කියන්න පුළුවන් ඊට වඩා. මොකද මේ අනිවාර්යෙන් මේ වගේ අවස්ථාවක් කියන්නේ මැක්ස්වෙල්ගේ අවස්ථාව විශේෂයෙන් මේ ග්ලෙන් මැක්ස්වෙල් දවා ගත්තා නම් කොතරම් අඩු ලකුණු ප්‍රමාණයකට වුණ දවා ගන්න තිබුණාද කියන ප්‍රශ්නාර්ථය අපිට මතුවෙනවා. ඉතින් අවාසනාවන්ත අවස්ථාවක් විශේෂයෙන් කුසල් මෙන්ඩිස්ට කලින් අවස්ථාවේ ජොස් ඉංග්ලිෂ්ව පහසුවෙන් දවා ගන්න අවස්ථාවක් තිබුණා. ඒ තමයි ස්ටම්ප් කිරීමකට ලක් කරගනිමු.
නැවතත් මීළඟ පන්දුව දිව එනවා එවර පහරක් එල්ල වෙනවා මේ අවස්ථාවේදී ලකුණු 4ක් ලැබෙනවා මේ සමග නිතාමත් විශේෂ පහරක් ජොස් ඉංග්ලිෂ්ගේ පිත්තෙන් ලැබෙන මේ ලකුණු 4ත් එක්ක ලකුණු ප්‍රමාණය 158ක් බවට පරිවර්තනය වෙනවා අවස්ථාවන් ලබා දුන්නා නම් ඔවුන්ට දැන් ක්‍රීඩා පිටියේ රැඳී ඉන්නට ක්‍රීඩා කරන්නට අවස්ථාව ලබා දුන්නා නම් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල මට්ටමත් එක්ක දැන් ඔවුන්ගේ පහරවල් විඳ දරා ගන්න වෙනවා මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් මේක. 158යි කඩලු 4යි. තව පන්දු දෙකක් තිබෙනවා ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා ජොස් ඉංග්ලිෂ්ගේ ලකුණු ප්‍රමාණය ලකුණු 14ක් බවටයි පරිවර්තනය වන්නේ පන්දු 13කින්. දුස්මන්ද චාමීර ඕවර එකයි පන්දු 4ක් යවා ලකුණු 23ක් දෙනට ලබා දී තිබෙනවා මේ වන විට. නැවතත් ජොස් ඉංග්ලිෂ්ට අවස්ථාව. නැවතත් වේග පන්දු යවනා දී වෙනවා දුස්මන්ද චාමීර. ඔව්. එවරත් පහරක් එල්ල කරමින් එවරනම් එක ලකුණක් පමණයි ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ. මේ ලකුණත් එක්ක මුල් ලකුණු සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ නගිනවා මේ අවස්ථාවේදී. 159 ඉවර තරමක් පොයින්ට් පැත්තට වනට තමයි පන්දු ස්ථාන ගත කිරීමක් සිදු කරේ. මේ ලකුණත් එක්ක මුල් ලකුණු සංඛ්‍යාව 159යි කඩලු 4යි. ඉතින් උඩ පන්දුව ගිලිහි යාම නම් ඉතාමත්ම වාසනාවන්ත තවතාවක්. මෙර පිට කලින් අවස්ථාවේදී මේක පැදුම් නිස්සං අතින් තමයි පන්දුව අතහැරෙන්නේ. ඔවරේ අන්තිම පන්දුව දැන් ක්‍රියාත්මක කරන්න තියෙනවා මේ අවස්ථාවේදී. මැක්ස්වෙල්ගේ උඩ පන්දුව අතහැරෙන්නේ. පැදුම් නිස්සංග මීටර 24ක් දුර දිවෙවි තිබෙනවා ඉදිරියට. ඔහු හිටපු ස්ථානයේ ඉඳලා නමුත් ඔහුට මේක රැක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නැවතත් මැක්ස්වෙල් ඔවරේ අන්තිම පන්දුවටත් එක ලකුණක් ලබා ගන්න අවස්ථාව ලබා ගන්නවා. මේත් එක දැන් ඕවර 16ක් අවසන් 160යි. ඉතින් 160ක් දක්වා දැන් ලකුණු සංඛ්‍යාව රැගෙන මිත් තියෙනවා පන්දුර 16ක් අවසානයේදී. අපිට පේන විදිහට ලකුණු 200 පහසුවෙන් ලබා ගන්න පුළුවන් වටපිටාවක දැන් ඔවුන් ඉන්නවා කියලා අපිට පැහැදිලිව පේනවා. මොකද ඔවුන් ඕවර 12ක් වෙදී ලකුණු 127ක් ලබාගෙන හිටියා. දැන් ඕවර 16ක් වෙදී ලකුණු 160ක් ලබාගෙන තිබෙනවා. 160යි කඩුළු 4ක්. ඉතින් අන්තිම පන්දු ඕවර ප්‍රමාණය. ඔව්. නැවතත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ලයික් 14 කී අපිට ලැබිලා තියෙනවා. ගොඩක් ස්තුතියි. ඉතින් 15යි කියවෙත යමු ඉතාමත් ඉක්මනින් ලයික් කරන්න කමෙන්ට් කරන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හදවතින්ම ක්‍රිකට් වලට ආදරය කරන මගේ ආදරණීය අසනන ඔබ සෑම සියලු දෙනාටම මේ අවස්ථාවේදී අන්තිම පන්දුවර 4ට ලකුණු 33යි ලබාගෙන තියෙන ඕස්ට්‍රේලියාව. නමුත් එහිදී කඩුල්ලක් පමණයි ඔවුන්ගේ බිඳ වැටි තිබෙන්නේ. මෙතනදී මගේ ආදරණීය අසනනි ලොකු පාඩුවක් වුණා අර අවස්ථාවන් දෙකක්. අනිවාර්යෙන් ජොස් ඉංග්ලිෂ් ස්ටාම් කිරීමට ලක් කරගන්න තිබුණ අවස්ථාවක් සෞඩ පන්දුවක් ගිලියාම අතිශය තීරණාත්මක අවස්ථාවක් බවට පත් වුණා. දැන් 17 වෙනි පන්දුවේ ආරම්භ කරන්න සූදානම් දුෂාන් හේමන්ත මේ දක්වා ඕවර් 3යි. ඔව්. එවර දැවි යනවා මේ අවස්ථාවේදී තාමත් වටිනා කඩුල්ලක් දවා ගන්න හැකියාවක් ලැබුණා. 5 වෙනි කඩුල්ල දවා ගන්නට හැකියාව ලැබෙන්නේ ග්ලෙන් මැක්ස්වෙල්ව. මේ අවස්ථාවේදී දුෂාන් හේමන්තට හැකියාවක් ලැබෙනවා දවා ගන්න. අති විශිෂ්ට උඩ පන්දු රැක ගැනීමක් එවර. ඉතාමත්ම විශිෂ්ට උඩ පන්දු රැක ගැනීමක් ක්‍රීඩාලෝලිය අසරණ ඉවර රැක ගන්න. මම හිතන්නේ කාලාන්තරයකට අපිට දැක ගන්න නොලැබුණු ආකාරයේ උඩ පන්දු රැක ගැනීමක් එවර. රිවර්ස් ස්වීප් පහරක් එල්ල කරන්නේ පන්දුව බෑක්වර්ඩ් පොයින්ට් බෑක්වර්ඩ් පොයින්ට් කලාපයේ පැත්තේ ඉඳලා තමයි පන්දු උඩ පන්දුවක් ලෙස රැකගත්තේ මේ අවස්ථාවේදී. මැක්ස්වෙල්ගේ කඩුල දවා ගන්නවා කියන අති විශිෂ්ට අවස්ථාවක් මේ අවස්ථාවේදී. මේ උඩ පන්දුවත් එක්ක 5 වෙනි කඩුල්ල බිඳ වැටෙනවා දැන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ. ලකුණු 16යි කඩුළු 1යි. ඔව් පන්දුව ඉතාමත් විශිෂ්ට ලෙස රැකගත්තා. අති විශිෂ්ටයි. ගුණේ පාවී ගොස් තමයි මේ උඩ පන්දුව රැකගන්නේ. මේ අවස්ථාවේදී බිම පෙරලි එවර රැකගත්තා කොහොම හරි උඩ පන්දුවක්. බලමු කවුද ක්‍රීඩකයා පැතුම් නිස්සංක විය යුතුයි. අනිවාර්යෙන් පැතුම් නිස්සංකයි වර උඩ පන්දුව රැකගන්නේ. ඔව් පෙර අවස්ථාවේදී ඔහු අතින් ගිලිහුණු උඩ පන්දුව මේ අවස්ථාවේදී ඔහු නිවැරදි කිරීමක් කරගත්තා. ඉතාමත් විශිෂ්ට ලෙස උඩ පන්දුවක් ලෙස රැකගනිමින් 160යි කඩුළු 5යි 17 වන පන්දුවරේ දැන් ක්‍රියාත්මක වන අතර වාරයේ දැවියාමක් තෙවනි විනිශ්චයකාරවරයා වෙතත් ලබා දුන්නා. මම හිතන්නේ තෙවනි විනිශ්චයකාරවරයා වෙත ලබා දෙන්න දෙයක් එතන තිබුණේ නැහැ. නමුත් ලබා දුන්නා. කොහොම හරි දැවියාමක් ලෙස දැන් සටහන් වෙනවා. 1-6 පහර 1-4 පහරයි ඩොට් පන්දු 3යි. පන්දු 15කදී ලකුණු 22ක් ලබාගෙන සිටි මැක්ස්වෙල්ගේ දැවියාමත් එක දැන් එන්නේත් ඒ වගේම ලොකු ප්‍රහාරකෙක් තමයි මාකස් ස්ටොයිනිස් ඉතාමත් උස මහත ක්‍රීඩකෙක් සහ ලොකු පහරවල් එල්ල කිරීමේ හැකියාවක් තියෙන ක්‍රීඩකෙක්. අපිට වාර්තා වෙන විදිහට මේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් හඳුන්වා දෙන්නේ මසල් මෑන් කියලා. තරම් තමත් ශක්තිමත් අත්සහිත ක්‍රීඩකෙක් ලෙසයි මේ ක්‍රීඩකයාව හඳුන්වා දෙන්නේ. අපි බලමු ඔහුව දවා ගැනීම අතිශය වැදගත් වෙනවා. මොකද ලොකු පහරවල් එල්ල කිරීමේ හැකියාවක් තියෙන තවත් ක්‍රීඩකෙක් තමයි මේ මාකස් ස්ටොයිනිස් කියන්නේ. සහ තුන් ඉරියව් ක්‍රීඩකෙක්, දක්ෂ ක්‍රීඩකෙක්.
අපි ඔහු පිළිබඳවත් දත්ත වාර්තාවන් ඔබට ඉදිරිපත් කරනම් දැන් මේ අවස්ථාවේදී 2015 සිට වසර 11ක් තිස්සේ වගේ මේ ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියේ ඉන්නවා. තරඟ 85යි ලකුණු 1412යි. එවරේජ් එකක් ලෙස 31.4ක්. ප්‍රහාරාත්මක වේගය 146.8ක් තියෙනවා. ඉතින් අපි දැක්කා දැන් අද දවසේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ පැරණි දත්ත වාර්තා එක බලද්දිත් ඔවුන්ගේ වාර්තාවන් තිබුණා ඉතමත් හොඳ මට්ටමක. කියන්නේ ප්‍රහාරාත්මක වේගය පැත්තෙන් ගත්තොත් 140ට උඩින් 160ට උඩින් අපි දැක්කා තියෙනවා. ඉතින් ඒ සමගින් අපිට පොඩ්ඩක් පොඩි කතා බහක් තිබ්බා ක්‍රීඩාලු ව්‍යසනේ දුෂාන් හේමන්ත පිළිබඳවත්. මිලක පන්දුවෙන් පස්සේ අපි කතා කරමු. එවර පහරක් එල්ල කරනවා ලකුණු 4ක් ලැබෙනවා. ජොස් ඉංග්ලිෂ්ගේ පිටෙන් තමයි එවර 4 පහර වාර්තා වන්නේ. පන්දු ඉතාමත් හොඳින් ස්ථානගත කරනවා ඩීප් කවර් දෙසින් වරක් පමණයි පතිත වන්නේ 4 සීමාව තුල. ලකුණු 4 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 165ක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් අපි මේ කතා කරමින් හිටියේ දුෂාන් හේමන්ත පිළිබඳව. දුෂාන් හේමන්ත ඔහුට පුළුවන් වේවිද ඔහුට අත්දැකීම් තිබෙනවාද මෙන්න මේ පිළිබඳව අපි බොහෝ දෙනෙක් කතා කළා. ඉතින් මේකේ ඔහු ඔප්පු කර පෙන්වුවා යම් දෙයක් මේ විදිහ ඔබට පේනවා ඇති. ඔහුගේ දත්ත වාර්තාව දෙස බලද්දී ඔහු මම හිතන්නේ දෙයක් පෙන්වලා තියෙනවා අපිට. තවත් පන්දුවක්. ඒවර දක්ෂ ලෙස පන්දු ඔහු වෙත එන පන්දු රැකගත්තා ලකුණක් වෙත යනට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දුෂාන් හේමන්ත ඕවර් 3යි පන්දු 4යි ලකුණු 36කට කඩලු 3. ඔව්. මිලක පන්දුර ලකුණු දෙකක් වෙත යනට අවස්ථාව ලැබෙනවා. මේ ලකුණු දෙකත් එක්ක දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 167යි කඩලු 5යි. එම පහර ස්ථානගත කරන්නේ පොයින්ට්